සීත අරනේ සුපුල් නාමල් සුවඳ ගැල්ලූ ජීවිතේ සීත හිමගිර සීත නොදැනී දැනී උණුසුම ආදරේ. මේ රූපලාම පිළ දකිනකොට මේ ගීත ඇහෙනකොට අපි කාට වුණත් මතකයට එන්නේ හෙළ සිනමාව. හෙළ සිනමාව කියනකොට ගාමිණී ෆොන්සේකා මහතා, විජේ කුමාරතුංග මහතා, රවීන්ද්‍ර රන්දෙනිය මහතා වගේ එකී මෙකී නොකී බොහෝ අද්විතීය චරිත අපගේ මනසට එනවා. මේ අතරින් අපේ සිංහල සිනමාවේ නිලි රචන අපි කොහොමද කරන්නද? රචනක් වෙන එක ලේසි පහසු දෙයක් නෙවෙයි. ඒ වගේමයි තමන් මිය යනකම්ම රචනක් වගේ ආදරේ දිනාගෙන ඉන්න එක ඊටත් වඩා අමාරු දෙයක්. ඉතින් ශයිනී ස්ටාර්ද අපේ වීඩියෝ එක හෙළ සිනමාවම එළිය කරලා අද දින නිවිලගියේ තාරකාවිය සිංහල සිනමාවේ නිලි රචනට කරන උපහාරයක් විදිහටයි ඔයාලට අරගෙන ඉන්නේ. වන්‍යාරච්චිගේ මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකා යන නමින් 1947 අප්‍රේල් මාසේ 30 වෙනිදා කැලණිය ප්‍රදේශයේදී තමයි එතුමිය උපත ලබන්නේ. නුගේගොඩ ශාන්ත ජෝන්සා ගුරුකුල මහාවිද්‍යාලයෙන් එතුමියගේ අධ්‍යාපනය හදාරනු ලබනවා. ඉන්පසු දශක කිහිපයක් පුරාම දිවෙන එතුමියගේ සිනමා දිවිය ආරම්භන්නේ 1968 වර්ෂයේදී තිස්සලියන සූරිය මහතාගේ පුංචි බබා කියන චිත්‍රපටය වගේ. හැබැයි ඊට පෙර එතුමිය වේදිකා නාට්‍ය කිහිපයක් සඳහාම සිය රංගනයේ දායකත්වය ලබා දී තිබෙනවා. මේ මොනවා වුණත් එතුමිය ඉතා දක්ෂ රංගන ශිල්පිනියක් විදිහට ගොඩක් අය අඳුරගන්නේ 1969 වර්ෂයේදී ජාතික නාට්‍ය උළෙලේදී හොඳම නිළියගේ සම්මානය ලබා ගැනීමෙන් පසුවයි. ඊට පස්සේ ඉංගන කොල්ලා, එයා දැන් ලොකු ළමයෙක්, ආරාධනා, යස ඉසුරු, පැද්දිගම, මොනර තැන්න වගේ විශාල නිර්මාණ ප්‍රමාණයකට වගේම මෑත කාලයේදී ඉතා ජනප්‍රිය වූ භවතරණ, අබා, අම්මාවරුනේ, උප්පලවන්නා, සරිගම වගේ ගණන් කරන්න බැරි තරම් නිර්මාණ ගොඩකටත් සිය රංගනයෙන් දායකත්වය ලබා දී තිබෙනවා. මෙහි බොහොමයක් නිර්මාණ සඳහා එතුමිය විශාල වශයෙන් සම්මාන ලබාගෙන තිබෙන අතර 2010 වර්ෂයේදී ආසියාව තුළ මෙතෙක් බිහි වූ දැවැන්තම රංගන ශිල්පීන් 25 දෙනා අතරින් එක් අයෙක් බවටත් ඇමරිකානු CNN රූපවාහිනිය විසින් මෙතුමිය නම් කරලා තිබෙනවා. ඒ වගේම තමයි 2011 වර්ෂයේදී එතුමිය ජාතික ලයිස්තුවමකින් පාර්ලිමේන්තුවත් නියෝජනය කළ නිසා එතුමිය අපේ රටේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. එතුමියගේ දේශපාලනික මතය කුමක් වුවත් අපේ රටේ කලා ශාස්ත්‍රයට නම් මාලිනී ෆොන්සේකා මහත්මිය කියන්නේ නැතිවම බැරි චරිතයක්. ලොව තුළ පවතින සියල්ලම අනියතයි යන බුදුබණ පදය පසක් කරමින් හෙළ සිනමාවේ නිලි රචන වුණත් ඇයත් ජීවිතයේ සැදෑ සමය තුළ රෝග පීඩාවන් වලට මුහුණ දුන්නා. දරුණු පිළිකා රෝගයකට ගොදුරුව සිටිය අද වන විට මෙලව හැර දමා ගොසින්. නමුත් ඇයකින් මේ හිස්වන හෙළ සිනමාවේ අඩුව පිරවීමට අද වන විටවත් කිසිදු රංගන ශිල්පිනියකට නොහැකි වෙලා තියෙනවා. ඒ නිසාම මාලිනී ෆොන්සේකා යන නාමය එම චරිතය හෙළ සිනමාව තුළ සදා අමරණීය චරිතයක් බවට පත් වෙනවා. ප්‍රශ්න නිසා විඩා බර වෙලා දිවි ගමනේ ගමන් කරන බොහෝ රසිකයින් ප්‍රමාණයක් ඔබතුමියගේ රංගන හැකියාව නිසා තප්පරයකට හරි එම ප්‍රශ්න අමතක කරන්නට ඇති. ඇත්තටම මං අද ආවේ ආදරේ හොයාගෙන ආවාස් ආදරේ. ඉතින් හෙළ සිනමාවේ නිලි රජනියනි, ඔබ නැති අඩුව පුරවන්නට හෙට කෙනෙක් නොඉඳීවි. එය එසේ වුවත් ඔබතුමියහට නිවන තව බොහෝ දුර නොවේවා. ඔබට සුබ ගමන් මාලිනියනි.